දුෂ්ටරාष्ट्रයන්ගේ ඒවා දුෂ්ටරාष्ट्र දේවතාවා හැටියට සැලකුවේ විශ්වයේ මාවසේතුන් කියලා මිනිස්සු පත් ගබාව. උන්වහන්සේගේ හරි දේව විමානයේ බලපුලංකාරකමේ විලියම් ෂේක්ස්පියර් හැටියට හිටපු පුද්ගලයා ලන්ඩනයේ තව මගේ අවයවයෙන් පස්සේ අවුරුදු 150කින් විතර උපදින්න නියමිතයි. මේ කියන දේවල් Nostradamus, Albert Einstein, Edgar Cayce, Socrates, ඒ වගේ අමුතු ශාස්ත්‍රයක් ලෝකයට ඉදි කරපු ගම්බාර සිද්ධ ශූන්‍යම් දේවරාජ උත්සවයන් වහන්සේතුමා මිනිස්සු වාහන කරගෙන ඒ ධර්මතාවයේ ලෝකෙට ඉදිරිපත් කළේ. Edgar Cayce හැටියට හිටපු පුද්ගලයා මට මුණ ගැහිලා තියෙනවා. තව ඇල්බර්ට් අයින්ස්ටයින් හැටියට හිටපු පුද්ගලයා මම දන්නවා ප්‍රකාශයටපත් කරේ නෑ. නොස්ට්‍රඩාමස් මේ වෙලාවේ සසුන්ගත වෙලා හිටියා. නිතර මුණ ගැහෙන්නේ නෑ. සොක්‍රටිස් කියන පුද්ගලයා මම සමහර මාර්ගය වලට මෙයයි කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඒ හැම කෙනාම වාහන කරගත්තේ ගම්බාර සිද්ධ ශූන්‍යම් දිවරාජ උත්මයන් වහන්සේ. ඒ කියන්නේ සක්‍රීයෝ අපේ. උන්වහන්සේගේ ආවිෂය බොහොම දීර්ඝයි. මේ කුසලය අත්පත් වීම නිසා මේ කප නෙවෙයි පෘථිවිය පවතින නිසා පෘථිවියේ පරිතිලා තවත් පෘථිවියක් ඇති වෙන තරම්ම යනකොට උන්වහන්සේගේ ආවිෂය දීර්ඝයි. තේජස් බල, විද්ධි බල, ඥාන බල වර්ධනය වෙන්න මේ කුසලයේ උන්වහන්සේට අත්පත් වෙනවා. ඊට පස්සේ ලන්ඩනයේ ඉපදීමෙන් පස්සේ මෙන්න මේ කියන අපි කියන ධර්මතාවය වැඩි උපදිනවා. උත්පත්තියේ ඒ දේශයේ හිටපු කට්ටිය එතෙක්කනාගේ අඳුරවල තිබ්බ තුලින් පුනරුත්භවයේ ආදී ධර්මතාවල් ඒ කියන්නේ ඇත්තතු ඥානයේ භූමියක් එලිකරන්න එයා සමර්ථ වෙනවා. යම්කි දවසක ලාංකීය නිදහස ඒ කියන්නේ මේ සිංහාසනයේ නිදහස සමරන දිනේ අන්න එදාට සර්ව සම්පූර්ණයි. ඒ කියන්නේ අපි මේ පවත්වාගෙන ආපු ධර්මතාවය දා විදේ දේවනම් විදේ දුදුගල්වල ගම්බා ඒ මූලිකව තවත් ශ්‍රී අන්තිමේ ශ්‍රී රාජින් ධාතුසේන කියන්නේ අනු අපේ සිංහල රාජ සභාව ඉන්නවා ඒ අය මිනිස්සුක ඉන්නවා. ඉතින් ඒ පවත්වාගෙන ආපු ධර්මතාවයේ රාජ ධර්මයේ දිද දැමීමට නාග බල සාතන් යක්ෂ බලයෙන් විනාශයටපත් වුණා. අවුරුදු 100කට වැඩි ගියා. මනුෂ්‍යත්වයේ තුල මේ ධර්මතාවය උනගාගෙන ඊට පස්සේ මේ පරිසරයේ සංස්කෘතිය ඇතුව ගොඩනැගෙන අපට මෙච්චර කල 73 වසරක්ම දෙයිලා තියෙනවා. 48 ඉඳලා මේ වෙනකන් ජාතියක් හැටියට ගොඩනැගිලා ඒ හැකියාවලදී උත්තරේ දීලා ධර්ම රාජ්‍යයක් හැටියට බිහි වෙන්න උත්සාහ කරන අවස්ථාව. මේ පවත්වාගෙන යන්න ඉතින් තව ඉදිරියේදී ගොඩනැගෙන යම්කී බලයේ වර්ධනය වෙන රජදරුවන් සියලු දෙනා දේව මණ්ඩලය සහිතව ඥානයෙන් වර්ධනය කරන්න තමයි විශේෂයෙන් රාජ්‍ය දී කරන්න බලාපොරොත්තු. නමුත් මේ අධ්‍යාත්මයේ මූලික කරගත්ත සිංහාසනයක් නිසා සිංහල සිංහාසනයේ මේ ඩොලරය එහෙම නැත්නම් මුදල ආර්ථික වර්ධනයේ මූලික කරගත්ත සිංහාසනයක්. නමුත් ඒක
ආර්ථික වර්ධනය නැති වෙන තැනකුත් නැහැ. නැති වෙන එකකුත් නැහැ. ඒ සෞභාග්‍ය රටට උදා වෙන දේව උපදේශයේ පරිදි සෞභාග්‍ය උපදින්න ආර්ථික උපදේශ ඉදිරියේ අපි අතින් කෙරෙනවා. මේ ප්‍රකාශන මාධ්‍ය මීට සම්බන්ධ මේ මාතෘ සහායක් ඇටියට දුන්නට මම ප්‍රකාශ කරන්න හැදුවේ පෙරගම රජතුමා ඉපදුන ජතිගම් පුරවරේ සිට මේ ප්‍රකාශය මම ළඟ විස්තර පත්‍රිකා ටිකක් තියෙනවා ඒක බෙදලා එතෙන් ඉඳලා වරකප්පල ගෑගල්ල අලුත් නුවර දේව මාවනැල්ල අලුත් නුවර ඊට පස්සේ කඩුගන්නාව පිළිමතලාව ලංකාතිලකේ ඊට පස්සේ දරලා පරිසරයට යනකම් තියාගෙන ගිහිල්ලා ඊට පස්සේ දෙවනුම ගල්විහාරේ ළඟ ඉඳලා කොළඹ සංදිය අරගෙන කොළඹ සංදියට ගිහිල්ලා එතනින් ආපහු වෙලා ජයශ්‍රී මහාංගෝ පරිසරයට මම යන බලාපොරොත්තු තියෙනවා ඒ ප්‍රකාශ පත්‍රිකා දීගෙන ඉතින් ඊට මත්තෙන් මේ මහත්තු මේ ප්‍රකාශයක් ගන්න අපි ඉඩ දෙන්න කියලා කරපු නිසා මම මේ ලැබියක් තුනේ නැත්තම් අය ශ්‍රමයෙන්ම මේ தත්ත්වය ඇති කරන අදහසයි තින්නේ ඒක ලැබුණේ නැහැ ඉදිරියට ජයශ්‍රී මහාංගෝ ළඟට ඒකම යනවා කොළඹ සංගීත යන්න හේතුව ඉදිරියේදී සද්දාදිස්ස කියලා හිටියේ මායික රාමනිසානායක මහත්තයා මෛත්‍රී බෝධිසත්වෝත්ය ජයෝ බණ්ඩාර කියලා කෙනෙක් විද්‍යා බණ්ඩාර අතින් නරම් කෑව ඒ සෙනවියත් මෛත්‍රී බෝධිසත්වෝ මිනිස්සු කොට හිටිය එතකොට දුටුගම් රජුවන්ට සහෝදර වෙලා හිටිය සද්දාදිස්ස සීගිරි කාශ්‍යපට සහෝදරලා සීගිරි කාශ්‍යපලා හිටිය මම ඒ සහාය වෙලා සහෝදර වෙලා හිටිය විකරන් තමා එදා ගාමිණී මහත්මයා ඉදිරි කාලේදී ඉදිරි මෛත්‍රී බෝධිසත්වය එයා උන්වහන්සේ මේ සියලු බෝධිසත්වයන්ගේ ඥානය වර්ධනය කර ගැනීමේ පරමාර්ථ තමයි මේ දේශේ රාජ්‍ය දීගරි. එතෙන්දී කොළඹ සංගියේ සතර මහා දේවාලයක් හදලා සතර මහා දේවාලයක් දෙකේ හැදලා තුන් සමුද්‍රයන් දෙවි ආංගෝ දාන ඒ අඩවිය විරුණාත දේව අඩවියක් හැටියට පවත්වාගෙන යන්න දේශන කාර්යයේ ප්‍රමාර්ථ තියෙනවා. ඉතින් මේ නැගෙනහිර ප්‍රදේශයේ මේ වැව්ගන්දි රාජ්‍යයේ පෙරමුන් යුගයේ වාගේම සාර්ථක කරගැනීමේ පරමාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ සියල්ල මගේ නිත්‍ය කාලයේ සිද්ධ වුණාට මග පෙන්වී ශාස්ත්‍රීය උපදේශ ලබා දීමේ පරමාර්ථයෙන් තමයි අපි ඉදිරියට යන්නේ. සියලු මම මේ කතා කරාට මේවා පිටිපස්සේ ඉන්න සියලුම දේව මණ්ඩලයේ වචනත් වෙනවා. මට බැරි සමහර කතාවල් මා වහාන කරගෙන එක එක දේවතාවෝ ඉදිරිපත් කරනවා. අම්ලි දේවතාවෝ ජයශ්‍රී මහාංගුරු තරංගේ ඉන්නවා. මින්නේ දෙයාංගෝ මේ අඩවිට අරගෙන ඉන්නවා. කුල්ලේහාරේ දෙයාංගෝ මේ අඩවියේ වන්නේ හත්පත්වලම දියස් සැලෙනවා. ඒ දිවස් ඵලයේ යටෙන් තමයි මේ වැලතොල ගම්ලා වැවුවම කාග පිළිම කුරුණු සියල්ල ආරක්ෂා වෙන්නේ. ඒකේ උපදින සියලු දෙනාගේ ආරක්ෂාව ආත්ම භවයේ ධර්මතාවය පිළිගැනීම ඒවට ඉඩකඩ සලසලා දෙන්නේ උන්වහන්සේ. ඉතින් ගැඹුරු දේ බොහෝ තියෙනවා අත කියන්නේ මේ තාප බලයෙන් විදුලි බලයෙන් චුම්බක බලයෙන් පෝෂණය වෙලා ඒවා සත්‍ය යන්ත්‍රයට අරගෙන පෝෂණය වෙච්ච සමාජයක් ඒක උන්මන්තක වෙලා ගන්න සමාජෙට මේ ධර්මතාවයේ පැහැදිලි කරලා දෙන පරමාර්ථයක් තමයි තියෙන්නේ. ගොඩනැගීමේ දේශේන රාජ්‍ය බිහි කිරීමේ පරමාර්ථය.
කියන්නේ. දැන් ආවමහානික ගැන කියලා මේ කියන ඒ ගැන ඊළඟ වාර කතා කරමු කියනවා. සම්මතයි. මේක ඊළඟ වාර කතා කරමු වැඩි විස්තර සහිතව කියලා. රාවක මහපාමාගේ මම මේ ප්‍රකාශය කරේ මේ තහනම් වැඩ කතා කිරීම දේශන රාජ්‍යයේ ප්‍රතිපත්තියක් නෙවෙයි ක්‍රියාත්මකව අනික දේශන රාජ්‍යයේ බලපාන්නේ විරෝධතා ගොඩනැගීමක්. ඒ විරෝධතා ජය ගැනීම තුළින් තමයි රාජ්‍ය ගොඩනැගෙන්නේ. ඉතින් කතා කිරීම අඩුයි මේ ධර්මතාවයේ ගොඩනැගෙන්නේ මා ද්‍රව්‍යවාදයේ මා දේශනා කරේ ද්‍රව්‍යවාදයේ විශ්ව සත්‍යයක් කාරණා තුනක් කරතේ ඒ කියන්නේ ප්‍රතිවිරෝධතාව මත සංවර්ධනය වෙනවා කියන සිද්ධාන්තය. ඒක විශ්ව සත්‍යයක්. බෝධිසත්වයෝ උනත් සියල්ල පාරමිතා පුරන්නේ ඒ විශ්ව ඥාන පුරන්නේ විරෝධතා ජය ගැනීම. මේ විරෝධතා එතකොට ඒක මේ ද්‍රව්‍ය තත්ත්වයට කොහොමද ගැලපෙන්නේ කියන එක තමයි මෙන්න මේ ප්‍රකාශයේ මම මගේ විස්තර පත්‍රිකා තුල මම අඩංගු කරලා තියෙනවා. දෙතස්ස ඥාන මූලයන් පහත ඥාන සංවර්ධනයට මම දෙක් සාදන මගේ ප්‍රකාශ පත්‍රිකාවට එකක්. අනික මේ දෘශ්‍ය වස්තු සියල්ල తాවකාලික ශක්තියන්ගේ ඒකරාශ වීමත් හිතක් ශක්තියක්. ඉතින් මේවා මෙහෙම වචනෙන් කිව්වට මොන ආකාරයෙන්ද මේවා කියන්නේ කියලා ක්‍රියාත්මකවම කටයුතු කරන්නයි අපේ බලාපොරොත්තු. සියලු මහාචාර්යතුමන්ලා මහා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ ඉන්න උන්වහන්සේලාගේ උපදේශේ රැකවරණ උපදේශයේ පරිදි ඒතකොට ජෝතිසාචාර්යතුමාලාගේ ඉදිරි බුද්ධි වර්ධනය දිවස් බල වර්ධනය පිණිස කරන කටයුතු බොහොමයක් තියෙනවා. සියල්ල කියන්න බෑ. මම මේ අඳුන්වා දීමක් හැටියට විතරයි මේ ප්‍රකාශය කරේ. මාතෘක මේකට සහාය දුන්න මාතෘක ස්තුතිවන්ත කරමි. ඉදිරියේදී මේ එන ප්‍රශ්න වලට පිළිතුරු සපයා දීමේ බලාපොරොත්තු වෙන සිංහාසනයේ කටයුතු මේ තත්ත්වයට හරවා ගැනීමේ පරමාර්ථයෙන් නවතිනවා. හම් වෙන්න පුළුවන්. මම මේ කියපු ගමනේදී එහෙම නැත්නම් උද්දලිකව ඕනම අවස්ථාවක හම් වෙන්න පුළුවන්. හම් වෙලා කතා කරන්න පුළුවන්. මම බොහොම ශ්‍රමය වැය කරලා ජීවත් වෙන පරිසරයක ජීවත් වෙන මේ තාක්කල් බොහොම ආජීව පාරිශුද්ධ සීලයේ කියන එක රකින්න මට සිද්ධ වෙලා තිබුණා. ඉතින් දේව මණ්ඩලයේ අනුමත කරන පිළිවෙතක් තමයි මේ තරක් දිනාවේ. මේ විදිහට ඊට අමුතු වෙනවා. ඔක්තෝබරට අපලත්‍රේ සරණයි මේ බුද්ධි වර්ධනයේ ඥාන වර්ධනයේ සකල ලෝක සත්‍යයට ලබා ගන්න අවස්ථාව සැලසේවා. මේ අපට උදව් ආධාර කරපු මහත්මා මාර්තින්ගේ පතන්නා වූ නියම සැලසේවා. අපි ප්‍රායම් ඉෂ්ට වේවා කියා ප්‍රාර්ථනා කරමි. ඔබ සියලු දෙනාට තුන්වන්ගේ පිටත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ප්‍රාර්ථනා කරමි. මම නවතිනවා. ආයි